මං එහෙමනොත් මගේ කොණ්ඩේ ටිකක් කපනවා ළමයි. එළියේ හයියෙන් වහිනවා. සෙමෝඩ එකක් තියෙනවා ඇවිල්ලා. හෙලෝ ළමයි. සුබ දවසක්. ආදරණීය ඔයගොල්ලෝ හැමෝටම. ඉතින් කොහොමද? හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්නවා නේද? ඉතින් ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ channel එක subscribe කරලා notification button එකත් all දාගෙනම වීඩියෝ එක බලන්න එන්න. එළියේ හයියෙන් වහිනවා. හැබැයි සෙමෝඩ එකක් තියෙනවා ඇවිල්ලා. එහෙනම් මොනවද තියෙන්නේ කියලා බලමු. මේකේ ගොඩාක් items නෑ ළමයි. items 5යි තියෙන්නේ. කලින් සැරවල් වල මම ගොඩාක් items order කරානේ. මම මේකේ මගේ අත්‍යවශ්‍යම වෙච්ච ටිකක් විතරයි order කළේ. අපි බලමු එකින් එක මොනවද තියෙන්නේ කියලා. මුලින්ම තියෙනවා selfie stick එකක්. හරි අපි ඉක්මනට බලමු. පොඩි ඉන්ස්ට්‍රක්ෂන් නෝට් එකක් තියෙනවා. මැනුවල් එකක් තියෙනවා. මේක තමයි මම ඕඩර් කරපු ස්ටික් එක. මම ඕඩර් කරේ ලයිට් එකකුත් එක්ක තියෙන එකක්. ලයිටින් නම් වැඩ. මේක ළමයි සෙන්ටිමීටර් 170ක් උස ස්ටික් එකක්. මම මේක ටිකක් උසම එකක් තමයි දැම්මේ. මේක ප්‍රයිස් උනේ මට 1197යි මේකට ගෙවන්න උනේ. මට හිතෙන විදිහට ස්ටික් එක නම් හොඳයි ළමයි. මම ඒක බලලා ඔයාලට අප්ඩේට් එකක් දෙන්නම් ස්ටික් එක හොඳයිද කියලා. මොකද මේකේ කියන්න අමුතුකුණා. මේකේ මෙන්න මේක අපිට මේක ගලවලා අතට ගන්න පුළුවන්. මේක රිමෝට් එකක් වගේ යූස් කරන්න පුළුවන්. එතකොට අපි දුරක හිටියත් ස්ටික් එක තියලා අපිට ෆොටෝස් ගන්න හැම වීඩියෝස් කරන්න හැම බීච් වල හැම ගෙනිච්චොත් එහෙම අපිට ඒක ස්ටික් එක දුර තියලා අපිට ඕනි වෙලාවට මේක වීඩියෝ එක ඔන් ඔෆ් කරන්න ෆොටෝස් ගන්න එඩිට් කරන්න පුළුවන්. මට හැබැයි මේක ප්ලාස්ටික්. අර මම දැක්ක කමෙන්ට්ස් වල තියෙනවා මේක ඉන්ඩෝ වගේ නම් මේක හොඳයි අවුට්ඩෝ වගේ නම් මේක චුට්ටක් බර. ඒ කියන්නේ මේ දා ෆෝන් එකක් නේ අපි ෆෝන් එක ටිකක් බරයි. එතකොට අර මේක ස්ටෑන්ඩ් එක එච්චර හයිය නැහැ. හෙවි වින්ඩ් එකකදී පොඩි වින්ඩ් එකක් ආවත් මේක පෙරලෙන්න බලනවා. එහෙම කියලා කමෙන්ට්ස් තිබ්බා. මම ඉතින් ගොඩක්ම අවුට්ඩෝ වීඩියෝස් කරනවා අඩුයි. ඉන්ඩෝ වීඩියෝස් තමයි කරන්නේ. ගේ ඇතුළෙම කරන වීඩියෝස්. ඒ නිසා මං හිතුවා ඉතින් වින්ඩ් එක බලපෑමක් මට එන්නේ නැති නිසා මට ඒකේ ලොකු ඉෂුව එකක් වෙන එකක් නැහැ කියලා. ඔයාලා මේ වගේ ඔඩර් එකක් දානවා නම් ඔයාලා අවුට්ඩෝර් ඉවෙන්ට්ස් වලට يعني මොන හරි ඒ වගේ කරන්න බලාපොරොත්තුෙන් ගන්නවා නම් මීට වඩා චුට්ටක් බර දරා ගන්න පුළුවන් ස්ටෑන්ඩ් එකක් තියෙන ස්ටික් එකක් ඕඩර් කරන්න. ඒක මම කිව්වා ඔයාලට දැනගන්න අපරාධ නැත්තම් ඕඩර් කළා. මගේ සෙකන්ඩ් අයිටම් එක පොනිටේල් වීග් එකක්. මේ තියෙන්නේ එක. මේකේ ගොඩාක් කලර්ස් වලින් තිබ්බා. මට ටිකක් තියෙන්නේ බ්‍රවුන් වලට හුරු බ්ලැක් එකක් නිසා මම දැම්මේ බ්‍රවුන් බ්ලැක් එක. ඕනේ අතම කොණ්ඩයක් වගේ. ඔයාලා කියන්න ළමයි කොණ්ඩ දෙක වෙනසක් තියනවද කියලා. ෂා මගේ අත්තම කොණ්ඩේ වගේ.
මේ පේනවද ළමයි? මගේ කොණ්ඩේ ගිහිල්ලා චුට්ටයි තියෙන්නේ. ඉතින් ඒ හින්දා මම වීක් එකක් දැම්මා. මට දුකයි මගේ කොණ්ඩේ යනවට. ඉතින් මගේ කොණ්ඩේ වොලියුම් එක ගොඩාක් අඩු වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා තමයි මම මේක දැම්මේ. ඒ වුණාට ඒක හොඳයි. ඒක මගේ කොණ්ඩේ වගේමයි. ඒ වගේම රැලි තියෙනවා. ෂෝක්. මම මේක දාලා next time එකේ වීඩියෝ එකක් කරන්න. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මගේ කොණ්ඩේට වඩා මේක ටිකක් කොටයි. මගේ කොණ්ඩේ ටිකක් දිගයි. මං එහෙම වුණොත් මගේ කොණ්ඩේ ටිකක් කපනවා ළමයි. මගේ තුන්වෙනි අයිටම් එක බලමු. මගේ තුන්වෙනි අයිටම් එක මේක ළමයි අයිබ්‍රෝ ජෙල් එකක්. මේක ඇත්තටම මගේ අවශ්‍යතාවයක් නැහැ අයිබ්‍රෝ ජෙල් එකකට. හැබැයි මට ආසෙ හිතුණා අර දැන් ගොඩක්ම තියෙන ට්‍රෙන්ඩ් එක නැචරල් විදිහට අයිබ්‍රෝස් තියාගන්න එකනේ. ඉතින් ඒක නැචරල් විදිහට අයිබ්‍රෝස් තියාගන්න නම් අපිට අයිබ්‍රෝ ජෙල් එකක් පාවිච්චි කරන්න වෙනවා. මොකද අපේ අයිබ්‍රෝස් ඒ විදිහටම අපිට තියාගන්න බෑ. මං විග් එකේ ප්‍රයිස් එක කිව්වේ නැහැ ළමයි. මම ඒක ප්‍රයිස් එක කියන්නම්. ඒ විග් එක මම ගත්තේ රුපියල් 987කට. එතකොට මේ අයිබ්‍රෝ ජෙල් එක උනේ රුපියල් 369යි. මං හිතන්නේ මට විග් එක නම් ඇත්තම කොණ්ඩේ වගේ. ඊට පස්සේ තියෙනවා මේ මගේ 4 වෙනි අයිටම් එක නෙක්ලස් එකකුයි ඉයරින්ග්ස් එකකුයි. මට ගෝල්ඩ් කලර් එකකින් ගොඩක් ඔප්ෂන්ස් නෑ නෙක්ලස් ඉයරින්ග්ස් වලට. ඒ නිසා තමයි මම මේක දැම්මේ. මේක හරි ලස්සනයි. මෙන්න මේ ඉයරින්ග්ස් දෙක නෙක්ලස් එක. මේක තමයි නෙක්ලස් එක. මම නෙක්ලස් එකයි ඉයරින්ග්ස් එකයි උනේ 348යි. මේකේ තව කලර්ස් තිබ්බා. මං හිතන්නේ සිල්වර් කලර් එකක් තිබ්බා. ඔයාලට පේනවා ඇති. මං දැම්මා වයර්ලස් මයික්‍රොෆෝන් එකක්. මෙන්න මේක තමයි මගේ පස්වෙනි අයිටම් එක. පොඩි මයික් එකක්. මේක ෆෝන් එකට කනෙක්ට් කරන්න තියෙන්නේ. මම ඉස්සරහට වීඩියෝස් කරද්දී මේව පාවිච්චි කරයි. සවුන්ඩ්ස් වල ප්‍රශ්න තිබ්බා නම් මෙච්චර දවස් වීඩියෝස් වල අදින් පස්සේ අවුලක් නැති වෙයි. මම හිතනවා මේක ෆෝන් එකට කනෙක්ට් වෙයි කියලා. C type තමයි මගේ ෆෝන් එකත්. මේකත් C type. තව තියෙනවා කේබල් එකක් charge කරන්න. ඔන්න ඔය අයිටම්ස් ටික තමයි ළමයි අද මගේ ඕඩර් එකේ තිබ්බේ. මට ඕනෙම ටිකක් විතරයි මම දැම්මේ. තව අයිටම් එකක් ඕඩර් කරලා තියෙන්නේ. ඒ ඕඩර් එකකින් එක අයිටම් එකයි. ඒකත් ආවට පස්සේ මම ඒකේ අප්ඩේට් එකකුත් දෙන්නම්. මට මේ ටික ඔක්කොගේම වටිනාකම රුපියල් 6,909යි. හැබැයි ඩිස්කවුන්ට්ස් අඩු වෙලා මම මේකට පේ කළේ රුපියල් 3,880යි. 3,880ක් කියලා කියන්නේ මම ස්ටික් එකක් ගත්තා, මයික් එකක් ගත්තා, එතකොට මට වීක් එකක් ගත්තා, නෙක්ලස් ඉයරින්ග්ස් ගත්තා. එතකොට
අයිබ්‍රෝ ජෙල් එකක් ගත්තා. ඉතින් මේ ටික ඔක්කොටම 3880යි කියන්න නම් ඉතින් එහෙම ලොකු කොස්ට් එකක් නෙමෙයි. හරිම වර්ත්. ලයිට්ස් තියෙන ස්ටික් එකක් ගත්තා කියන්නෙම මං හිතනවා. හැබැයි මෙහෙමයි දැන් ටෙමු එකේ ටික ප්‍රයිස් වැඩි වෙලා තියෙන්නේ. අපි මං ෆස්ට් ඕඩර් එකේ දාපු එක අයිටම් එකක් මං ආය බැලුවා ආය පර්චේස් කරන්න. හැබැයි එතකොට නම් ඒ මං ගත්ත ප්‍රයිස් එකට ඒ අයිටම් එක දැන් ගන්න බෑ. ඉතින් අර ඒ වගේ ප්‍රයිස් වල චේන්ජස් වෙලා තියෙනවා කලින්ට වඩා දැන්. ඉස්සරහට තව වැඩි වෙන්නත් පුළුවන්. මොකද දැන් ටෙමෝ කියන එක හැමෝගෙම ෆෝන්ස් වල තියෙන ඇප් එකක් වෙලානේ තියෙන්නේ. ඒ හින්දා ඉස්සරහට ප්‍රයිසස් වැඩි වෙන්නත් පුළුවන් අයිටම්ස් වල. ඉතින් ඔයාලා පරක්කු නැතුව ඔයාලට අත්‍යවශ්‍ය දේවල් තියෙනවා නම් ඕඩර් කරගන්න. ඔන්න ඔය අයිටම්ස් පහ තමයි මගේ මේ ඕඩර් එකේ තිබ්බේ. මට මේක ආවේ Skynet through. Skynet කියලා කියන්නේ අපේ ලංකාවේ ගත්තොත් එහෙම මට නම් Skynet තමයි ඕඩර්ස් 4ම ආවේ. තුන්වෙනි ඕඩර් එක විතරක් ඒකේ අයිටම්ස් 18ක් තිබ්බ නිසා ඒක පැකේජ් දෙකකට තමයි ආවේ. එතකොට එකක් ආවා Skynet through, අනිත් එක ආවා Sipex through. එතකොට Sipex එක මට පොඩ්ඩක් පරක් වුණා. Skynet එක නම් on time ආවා. එන්න තිබ්බ පළවෙනි දවසේම. හැබැයි දැන් මේ පාර මගේ ඕඩර් එකේ Skynet වලින් එන්න තිබ්බේ. ඕඩර් එකේ ඩේට්ස් මං කියන්නම්. මං ඕඩර් එක දැම්මේ මේ මැයි 30. එතකොට මට ඩිලිවර් වෙන්න තිබ්බ ෆස්ට් ඩේට් එකට තිබ්බේ ජූන් 6. ඒ කියන්නේ ජූනි 6 වෙනිදා. හැබැයි ජූනි 6 වෙනිදා මට ඩිලිවර් කළේ නැහැ. ඒ වෙද්දිත් ලංකාවට ඇවිල්ලා තිබ්බේ. හැබැයි මට ඩිලිවර් වුණේ නැහැ. ඊට පස්සේ 9 වෙනිදා අප්ඩේට් වුණා out for delivery කියලා. හැබැයි මට ඊයේනේ ඩිලිවර් වුණේ. ඊයේ කියන්නේ ජූනි 13 මට ආවේ 13 වෙනිදා. 9 වෙනිදා එයාලා ඒක අප්ඩේට් කරත් මට ඊයේ වෙනකනොත් ඒක රිසීව් වුණේ නැති නිසා මම ඊයේ උදේ එයාලට කෝල් කළා. මට තියෙන ළඟම බ්‍රාන්ච් එකට මට සාමාන්‍යයෙන් Skynet orders deliver කරන්නේ prompt express හරහා. එතකොට මම එයාලට කෝල් කරා. Google එකේ තියෙන නම්බර් එකට ගත්තම එයාලා ආන්සර් කරනවා. එයාලා ආන්සර් කරාට පස්සේ මම එයාලට මගේ ඕඩර් නම්බර් එක කිව්වා. ඕඩර් නම්බර් එක කිව්වට පස්සේ එයාලා කිව්වා පැකේජ් එක රිසීව් වෙලා තියෙන්නේ මේ දවස් 3 ඇතුළත ඔයාලට අනිවාර්යෙන් ඩිලිවර් වෙයි. කොහොමත් මට මගේ ලාස්ට් ඩේට් එක තිබ්බේ ජූනි 16. ජූනි 16 වෙන්න කලින් එයාලා ඒක ඩිලිවර් කරා. ඔයාලටත් මොනවා හරි ඉෂුස් තියෙනවා නම් ඔයාලා අනිවාර්යෙන්ම ඔයාලගේ ළඟම බ්‍රාන්ච් එකට කතා කරන්න. Skynet නම් prompt express එකෙන් ඩෙලිවර් කරනවා. මම දන්න විදිහට මට Skynet හැම එකක්ම ඩෙලිවර් වුණේ prompt express හරහා. එතකොට Sipex එකේ නම් ගොඩක් කීපයක්ම කම්පැනිස් තියෙනවා. එයාලගේ කූඹියෝ එක තිබ්බා මුලින්ම. ඊට පස්සේ තව මොකක් හරි කුරියර් කම්පැනි එකක් තිබ්බ බෝඩ මං හිතන්නේ. ඊට පස්සේ දැන් යාලා ෆඩ්ඩාර් මං හරියටම නම කියනවද දන්නේ. මට ඩිලිවර් කරේ මගේ තර්ඩ් ඕඩර් එකේ පැකේජ් එක ෆඩ්ඩාර් කියලා කුරියර් කම්පැනි එකක්. ඉතින් ඔයාලත් චුට්ටක් ඔයාලගේ මෙහෙම මොන හරි ඩිලේස් තියෙනවා නම් ළඟම තියෙන බ්‍රාන්ච් එකකට කෝල් කරලා බලන්න. ඔන්න තව තිමු ඕඩර් එකක් ආවා. එක අයිටම් එකයි තියෙන්නේ. ඒ නිසා ගොඩක් වෙලා එකක් නැහැ. මම මේ වීඩියෝ එකත් 4වෙනි වීඩියෝ තිමු ඕඩර් එකට මැච් කරන්න කියලා හිතුවා. අපි බලමු මේක මොනවද තියෙන්නේ කියලා. මම පොඩි මිනි කැමරා එකක් දැම්මා ළමයි. ඒක තමයි ඇවිල්ලා තියෙන්නේ. මැනුවල් එක තියෙනවා. චිප් එක වෙනම ඇවිත් තියෙනවා. 32GB. මෙහෙම තමයි කැම් එක වෙලා තියෙන්නේ. කේබල් එකක් තියෙනවා. ඒක ටිකක් බරයි.
හැබැයි මේ ටික ප්ලාස්ටික් තියෙන්නේ. මේ කැම් එක 180කට හරවන්න පුළුවන්. මෙහෙම උඩ අතට මේ පැත්තට වෙනකම් මේක හරවන්න පුළුවන්. ඔන් බටන් තියෙනවා. ස්ක්‍රීන් එක ඔන් වුණා. quality 2K. මම මේකෙන් රෙකෝඩින් එකක් කරලා ඔයාලට අප්ඩේට්ස් දෙන්නම් කොහොමද මේක හොඳයිද කියලා. quality කොහොමද දන්නේ වීඩියෝ quality. චිප් එක මේකට දාන්න ඕනි ළමයි වීඩියෝ කරන්න නැත්නම් රෙකෝඩ් වෙන්නේ නැහැ. මේක තමයි මගේ 5 වෙනි ඕඩර් එකට මම දා අයිටම් එක. මම රිවිව්ස් බැලුවා. මේකේ ඩිස්ක්‍රිප්ෂන් එක බැලුවා. අනිත් කැමරාස් ගොඩක් තියෙනවා. හැබැයි අනිත් කැමරා වලට වඩා මේක ටිකක් quality මේක හොඳයි කියලා හිතුණා. ඒ නිසා තමයි දැම්මේ. කැමරා එක තිබ්බේ 7000 ගානකට. ඒක ඩිස්කවුන්ට් එකක් තිබිලා මට කැම් එක හම්බුනේ රුපියල් 3880යි. මාගේ ක්‍රෙඩිට් බැලන්ස් එකක් ඩිඩක්ට් වෙලා මම පේමන්ට් එක කළේ 1890යි. මේ තමයි මගේ 5 වෙනි ඕඩර් එකේ අයිටම් එක. මේකත් එක්ක මට මේ චිප් එක හම්බුණා. චිප් එක මම මේ කැම් එක විතරක් ගන්නත් පුළුවන්. චිප් එකක් එක්ක ඕඩර් කරන්නත් පුළුවන්. චිප් එකේ 32GB ඕඩර් එකට දැම්මේ. ඒකත් එක්ක මේ කේබල් එක ආවා. මෙන්න මේ අයිටම් ටික තමයි මම මගේ 5 වෙනි ඕඩර් එකේ දාපු කැම් එකට හම්බුනේ. මේක ඕඩර් එක මම දැම්මේ 9 වෙනිදා. ඕඩර් එක එන්න තිබ්බේ මට 18 ඉඳන් 25 වෙනකම් දවස් 4. මට මේක එන්න තිබ්බේ ස්කයිනෙට් කුරියර් හරහා. ස්කයිනෙට් කුරියර් එකට අයිටම් එක 17 වෙනිදා එයාලගේ බ්‍රාන්ච් එකට අරන් ගිහිල්ලා තිබ්බා. 19 වෙනිදා මට ඕඩර් එක හම්බුණා. ඉතින් ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ channel එකත් subscribe කරලා notification button එකත් all දාගෙනම තියාගන්න. එතකොට මගේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු ගමන් ඔයාලට බලන්න පුළුවන්. එහෙනම් අදට මං ගිහින් යන්නම්. අලුත් වීඩියෝ එකකින් හෙට නැවත හමු වෙමු. හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. සුබ දවසක් හැමෝටම.